ළඟදි පොඩි මේ එක දවසක මේ කෝස් එකක් තිබ්බා. ඒකේ මේක තමයි මේ හම්බෙච්ච සාතිකේ. ඒකේ ගොඩක් දේවල් කියලා දුන්නේ. හැබැයි මේ IoT ගැන තමයි ප්‍රෝග්‍රෑම් එක ගියේ. පරණ මැෂින් එක රෙක්ටිෆයිට් කරන්නේ. ඒව ගැන IoT ගැන. මම මේ ඊට පස්සේ දැන් තිබ්බේ ස්මාර්ට් ක්ලාස්රූම් එක. ස්මාර්ට් බ්ලැක් බෝඩ් එකක් තිබ්බා. ඊට පස්සේ අනික පුටු දෙකක් දාලා තිබ්බා. ටිකක් ප්‍රශ්න කුටියක් කියන්නේ ස්මාර්ට් පන්ති කාමරයක්. ඒක ලයිට් ටින් හැම දෙයක්ම ටිකක් අමුතු විදිහට කරලා තිබ්බේ. ඊට පස්සේ හැම පොළවේ සීට් ගාව ප්ලග් පොයින්ට් තියෙනවා කම්පියුටර් වලට ගහගන්න. බිත්ති වල තියෙනවා පැටර්න් එකකට ගහලා ඒකේ ඩ්‍රොයින් පින් ගහන්න පුළුවන් එකට. ඊට පස්සේ කම්පැනි වලින් ස්පොන්සර් කරලා තිබ්බ ප්‍රදර්ශනයක් වගේ දාලා තිබ්බා. ළමයින්ගේ නිර්මාණයක් තිබ්බා. ඊට පස්සේ කම්පැනි වලින් කරන ස්පොන්සර් කරන ඒවා තිබ්බා. මේ කරන්නේ කියන්නේ එදා ටෙක්නිකල් ස්කූල් එකට ඇවිල්ලා මේ පොඩි කෝස් එකක් දවසක විතර. ඉතින් කෝස් එක කරනකොට කිව්වා දැන් මේක දවසින් කරන්න බෑ දවස් 10ක් විතර යනවා කියලා. ඒ වුණාට මේ දැන් එදා කෝස් එකෙත් ලොකු දෙයක් කරුන්නේ නැහැ. මට අරිඩුනෝ මම කොහොමත් පොඩ්ඩක් අතපත ගාලා තියෙනවානේ. ඊට පස්සේ අරිඩුනෝ ටිකක් කරා මේ බල්බ් එකක් බසර් එකක් ඔන් කරගන්න software ටික install කරන්න ඒ ටික. ඊට පස්සේ අදාළ මේ ඒගොල්ලන්ගේ main IoT ගැන program එකට කොහොමත් ආවේ නැහැ. ඊට පස්සේ මම මේ කලින් මේ ගත්ත මේ මෙන්න මේ තියෙන හොඳ ලංකාවේ තියෙන හොඳ කම්පැනි තියෙන්නේ මේ ඉලෙක්ට්‍රොනික හොබි වලට බඩු හදන්නේ. ඒ වගේ මේ කම්පැනියක් මේගොල්ලන් මේ හදනවා මේ ඩිමෝ ඒ කියන්නේ රස්බෙරි එතකොට අර්ඩිනෝ ඒ බඩු ඉගෙන ගන්න ළමයිට ගන්න බඩු ඔක්කොම මේගොල්ලන් හදනවා ඉගෙනනවා ඉම්පෝට් කරනවා. මේ තියෙන ආපු බෑග් එක. ඉතින් මේක මම පාවිච්චි කරලා බැලුවා ඒගොල්ලන් කියන්නේ මේක අදාළ නැති වුණාට මේකත් net එකේ තිබ්බ මේවත් IoT වලට ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඉන්ටර්නෙට් එක ෆලෝ කරලා තමයි ඊටු ටික ඉගෙන ගත්තේ. ChatGPT එකයි Gemini එකයි මේ Copilot එකයි හතර පහම පාවිච්චි කරා මේ ඉගෙන ගන්න. දැන් ඉස්සර වගේ මේ ටීචර්ලා හොයාගෙන මේ යන්න ඕනේ ගොඩක් දේවල් අපිට පොඩි බේසික් අයිඩියා එකක් හොයගෙන ගත්තාම අයිඩියා එක හොයාගෙන ෆලෝ කරන්න පුළුවන්. මම ඉතින් මේකේ කෝස් එකේ වෙච්ච දේවල් මම දැම්මයින් පස්සේ ඊටු ස්ටඩි පාත් එක හදලා දෙනවා. මේ පින්තූරේ තියෙන එක තමයි මේ ෆොටෝ එකේ තියෙන එක ඒගොල්ලන්ගේ තියෙන මේ ලොකු ඩිස්ප්ලේ මොනිටරයක්. ඒකේ මේ ඒගොල්ලන්ගේ ඔය දැන් මම ඊට පස්සේ දාන සිස්ටම් එක මෙතන මොනිටර් කරන්න පුළුවන්. ඒක රිමෝට් ඇක්සස් කරලා වැඩ කරන්න පුළුවන්. ඈත ඉඳන් මොනිටර් කරන්න පුළුවන්. ඒ සෙල්ෆෝන් එකෙන් දැන් මෙතන තියෙන ලොකු ඩිස්ප්ලේ එක සෙල්ෆෝන් එකේ ඕන් ටැබ් එකේ ඉන්ටර්නෙට් එකේ ඉඳලා කොහේ හරි තැනක ඉඳලා මේක මොනිටර් කරන්න පුළුවන්. මේ වගේ ඒගොල්ලන්ගේ පරණ මැෂින් මේ පරණ තිබ්බ සිස්ටම් එකකට තමයි මේ අලුත් මේ IoT සිස්ටම් එකක් ඉන්ටග්‍රේට් කරලා තියෙනවා. ඒකෙන් බලාගන්න පුළුවන් ඒකේ තියෙන සෙටින්ග්ස් ඒ කියන්නේ ප්‍රෙෂර් එක ටෙම්පරේචර් එක. ඉස්සර එහෙම හැකියාවක් තිබුණේ නැහැ. ඒ වැඩ කරා PLC දාලා ප්‍රෝග්‍රෑම් රන් වුණාට මේ ෆෝල්ට් එකක් හරි මේ ආවොත් කොහෙද තිබුණේ කොහෙද මේ data monitoring එකකින් පැත්ත බලාගන්න විදියක් තිබුණේ නැහැ. දැන් මේ වගේ සිස්ටම් එකක් ආපන් පස්සේ පුළුවන් ඕනෙම දෙයක් මේක ඩිස්ප්ලේ එකේ මොනිටර් කරලා මේකේ ඒගොල්ලෝ පාඩම තමයි මේ ඉන්ඩස්ට්‍රි ලෙවල් ෆෝල්ට් මැෂින් කියන්නේ අර යාවත් කාලීන කරලා ඉවරලා ඒකට ගැලපෙන විදිහට IoT සිස්ටම් එකක් ඒකට ඉන්ටිග්‍රේට් කරන එක. So yang asalnya dia pakai navigation. So yang ini kita tambahlah digital sensor transmitter untuk kita bagi data kepada PLC. So this one is for water pressure sensor. And here, where? Apa benda ni?
Ni thermometer. Ni also thermometer. Sebab I tengok ni tebuk. Tebuk kan? Yes, betul. Yang ni asal punya, yang ni asal punya dia memang ada. This one is thermometer. Then we add temperature sensor here and flow meter here inside. And then temperature sensor for this one is for room temperature and humidity. This one is for fresh air temperature. This one is for return air temperature. And then this is for supply air temperature and for velocity. This one is to measure the velocity of air outside. And then we have gas temperature. This one is water temperature. This one is gas line temperature. So we have temperature sensor and also the pressure gas sensor. All this sensor is integrated with the PLC. I show you the PLC. We use Mitsubishi PLC. Okay, this one is Mitsubishi PLC. All the sensor is integrated with the PLC. So we use Modbus RTU communication. Yang ni Yang ni adalah remote I/O. Adam tu. Remote I/O. Dia pakai Modbus. Pakai Modbus. Modbus RTU. Dia tak macam si main kan, dia ada S7. Okay. Modbus you pakai kabel apa? Pakai kabel ni. Pakai kabel ni. 2 core kabel dia. Signal data kabel. Dia tak ada sambungan untuk USB. USB. Boleh. Sebab Ni- I ada ikut. Omron pakai USB. Boleh kan pakai Modbus kan? Boleh. So meaning macam saya, I boleh lah buat macam sistem macam ni kan? Boleh. It's just that saya perlukan supply 24 volt. Nice. And then we connect with the router, the access point, so we can access the BMS with any device that connected with the access point lah. So kalau kita ada handphone, kita nak monitor guna handphone, just connect with the network and then kita boleh monitor lah. Excuse me, sir. What is this blue color? This one is remote I/O. Remote I/O. Yeah. From sensor. Yes, from sensor. Actually, this one I use for the integration with the all button and contactor. Baru nak tanya. Kita nak control dia orang punya sistem, tapi dia ada melibatkan button and contactor and relay from the all system. So we want to control that contactor or relay. We have to use remote I/O lah. ඉතින් මේ මම කලින් ගත්ත මේ රස්පෙරි පයි සීරෝ බෝඩ් එකක් තිබ්බා. ඒක මේ කනෙක්ට් කරලා තියෙන්නේ මේ දැන් මගේ මේ වීඩියෝ කරන ෆෝන් එක තමයි මේ හොට්ස්පොට් එක ඇටියට පාවිච්චි කරලා තියෙන්නේ. ඒක කනෙක්ට් කරලා මෙහෙම තියෙනවා මේ හොට්ස්පොට් එක ඇටියට. ඊට පස්සේ මේක මේ දැන් මම මේක මේ වෙන කම්පියුටර් නෙමෙයි මේ රස්බෙරි පයි එකේ මේ එකේම මේ HDMI output එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේක HDMI මේක මෙතන කීබෝඩ් ගහගෙන මෙතන වැඩ කරන්න ඕනේ නැති නිසා මම මේ ඒකට මේ VNC තියෙන්නේ අර network admin කරන කට්ටිය network admin කරන කට්ටිය remote login වෙන්නේ. ඒ විදිහට laptop එක කරා login වුණා. ඒකම තමයි මේ තියෙන්නේ මේ login වෙලා. ඉතින් මේ
IoT ගැන එහෙම මට ලොකු අවබෝධයක් නැහැ මේවා ගැන මේ කොහොමද මේව කරන්න කියලා. හැබැයි ළඟදී මම මේ ඔය කඩෙන් බල්බයක් ගත්තා මේ මෙන්න මේ බල්බ් එක. මේක ස්මාර්ට් බල්බ් එකක්. මේක ෆෝන් එක කරා අඩු වැඩි කරන්න පුළුවන්. මේ ඒ කියන්නේ ඒක Google Home කියලා එකක් තියෙනවා. ඒකෙන් පුළුවන් මේක අඩු වැඩි කරන්න ඕෆ් කරන්න ටයිම් කරන්න ඔක්කොම පුළුවන්. ඉතින් ඒ අයිඩියා එක තමයි තිබුණේ IoT ගුණ වැඩි ලොකු අයිඩියා නැහැ. කොහොම හරි මේ ෆෝන් එක ලං කරලා ෆොටෝ එකක් ගත්තා මේ ලයිට් එකට ලං කරලා. මම ඒවා එකක්වත් සෙටින් කරලා තිබුණේ නැහැ. ඒ වුණාට දැන් ෆෝන් එකේ ෆ්ලෑෂර් එකේ ලයිට් එක මදි වුණාම මේකේ ෆ්ලෑෂර් එකෙන් ලයිට් එක වැඩි කරලා දුන්නා මේ ෆොටෝ එකට. මම ඒක කලින් සෙට් කරපු එකක් නෙමෙයි. ඒ වගේ අමුතු වැඩ තියෙනවා මේ. තාම මේ අවබෝධයක් නැහැ මේව ගැන. මේ ලයිට් එක කතාව කිව්වම මේ ලයිට් එක Wi-Fi එකට කනෙක්ට් කරලා දෙන කලින් කන්ෆිගර් කරා. හැබැයි මේ කන්ෆිගර් කරාට මේ මම ඒකේ ලයිට් එක වැඩි කරන්න කියලා කිව්වේ නැහැ. ෆොටෝ එක ගද්දී ඒක ලයිට් එක වැඩි වුණා. මම දන්නේ නැහැ හේතුව මොකද කියලා. ඒ ෆෝන් එකේ මයි Google account එකත් එක්කලා සෙට් වෙලා කරනවද එහෙම මොකක්ද දන්නේ නැහැ. මේකේ මේ IoT සර්වර් එකක් රන් කරලා තියෙන. මේකේ තියෙනවා programming language එක Node-RED කියලා. ඒක නෑ ස්ක්‍රැච් කියලා තියෙන මේ මට දන්නේ ළමයින්ට ප්‍රෝග්‍රෑම් කරන්න බ්ලොක් වලින් එහෙම ප්‍රෝග්‍රෑම් කරන එක. මම මේකේ දැන් මේක ඕපන් කරොත් බ්‍රවුසර් එකේ තමයි ඒක ඕපන් කරන්න වෙන්නේ. මේක බ්‍රවුසර් එකේ දැන් මේ මගේ මේ Raspberry Pi එක මේ බ්‍රවුසර් එකේ රන් කරන්න බෑ ඇත්තටම. මේ Chrome එකයි Firefox එකයි දෙකම රන් වෙන්නේ නැහැ. ඒක නිකන් ස්ටක් වෙනවා වගේ වෙනවා. මෙමරි මදි 560 මෙගාබයිට් තියෙන්නේ. ඉස්සර මට මතකයි 128 මෙගාබයිට් තියෙද්දි මේ ලොකු AutoCAD වගේ ලොකු software එකක් ඕපන් වුණා. ඒ පරණ කම්පියුටර්. මේ වල දැන් බ්‍රවුසර් එකක්වත් ඕපන් වෙන්නේ නැහැ මේ මෙමරි එක නැත්තම්. මේකේ මම IP address එක පෙන්නන්නේ නැහැ. මොකද මාව හැක් වෙනවනේ. කවුරු හරි මගේ IP address එක දැනගත්තොත් එහෙම මම මගේ මේ Raspberry Pi එකේ IP address එක පෙන්නන්නේ නැහැ. මේ තියෙන්නේ Raspberry Pi එක ඇතුලේ දුවන මේ ඇතුලේ අර ස්ක්‍රැච් Node-RED එකේ කියන්නේ programming language එකෙන් ලියපු මේක මේ JavaScript code එකක්. මේක මේ මේකේ adjust වීම මේ ඒක ඇතුලෙන් බලා ගන්න පුළුවන්. මේක හැබැයි කියන්නේ රිමෝට් දැන් මම මේක ඇත්තටම තියෙන වෙන Raspberry එක ඇතුලේ දුවන එකනේ මේ තියෙන්නේ. ඒක තමයි මේ එළියට අරන් තියෙන්නේ. මේක ඉන්ටර්නෙට් එක through සර්වර් එකක් කරා තව සර්වර් එකක් කරා මෙතන වෙබ් පේජ් එකට ගන්න පුළුවන්. ඩෑෂ්බෝඩ් එකක් විදිහට. මේ තියෙන්නේ Raspberry Pi එක ඇතුලේ දුවන මේ ඒ කියන්නේ ඒ කැප්චර් කරලා ඒකේ වෙබ් පේජ් එකක් ඇතුලේ තියෙන ඩෑෂ්බෝඩ් එකක්. මේක බලන්න මේ local host එක තියෙන එක local කියන්නේ මේ කම්පියුටර් ඇතුලේ මේ දුවන Node-RED programming ඒ language එකෙන් හදපු සර්වර් එකක් මේ තියෙන්නේ. මේකේ අරකේ වැලියු එක මේකට පෙන්නනවා. අපි බලමු දැන් මේකේ වෙනස් කරලා වැලියු එක. ඒක මේකටත් ඇවිල්ලා මගේ local server එකට ඇවිල්ලා